දුකක් බරක් විදිහට ඔයාට දැනෙනවද? මම ජීවත් වුණා ඇති. දැන් මම මැරෙන්න ඕනේ. ඔයා ගෙවන හැම දවසක්ම සතුටෙන්ද ගෙවන්නේ. එහෙමත් නැත්නම් ඔයාට බරක් දුකක් වගේ මේ ජීවිතේ දැනෙනවා. සමහර ලාවට ඔයාට ජීවිතේ තනි වෙලා කියන හැඟීම දැනෙනවා ඇති. ඔයාට හිතනවා ඇති මම ජීවත් වුණා ඇති. දැන් මම මැරෙන්න ඕනේ. ඔයාටම හානි කරන සිතුවිලි එනවා ඇති. සමහරවිට ඔයාට නිින්ද යන්නේ නැතුව ඇති. එහෙම නැත්නම් ඔයාට අධික විදිහට නිින්ද යනවා ඇති. ඔයාට කිසිම වැඩක් කරගන්න හිතෙන්නේ නැතුව ඇති. ඔයා තනි වෙලාද? ඔයා තනි වෙලා නැහැ. ඔයාට උදව් කරන්න මේ සමාජෙ ගොඩක් පිරිසක් ඉන්නවා. විෂාදේ එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් කියන මානසික රෝගයේ ලක්ෂණ තමයි. එතකොට අපි කොහොමද ડિප්‍රෙෂන් වලින් මිදෙන්නේ? සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් ඇති වෙන්න හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් ඔයාගේ මොළයේ තියෙන රසායනික සංයුතිය වෙනස්කම. එහෙමත් නැත්නම් පුංචි කාලේ ඉඳන් ඔයා මොන දුන්නු මොකක් හරි ක්ලමතකාරී අත්දැකීමක්. ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් තියෙන මොකක් හරි ලොකු අත්දැකීමක් එක්ක ඔයාගේ ජීවිතේ ගෙවලා ඒ ස්ට්‍රෙස් එක වැඩි වෙලා ඔයාට ડિප්‍රෙෂන් ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද ඩිප්‍රෙෂන් වලින් මිදෙන්නේ? ડિප්‍රෙෂන් වල වෙන්නේ ඔයාගේ මොළයේ තියෙන දුක හිතන රසායන ද්‍රව්‍ය වැඩි වෙලා ඔයාව දුකටපත් කරන එක. එතකොට අපි කරන්න ඕනේ ඔයාගේ මොළයේ දුක හිතන රසායනික ද්‍රව්‍ය වෙනුවට සතුට හිතන රසායනික ද්‍රව්‍ය නිපදවන්න අපි මොළයට උදව් කරන එක. එතකොට අපිට පුළුවන් ඔයාට සිවියර් ඩිප්‍රෙෂන් එහෙම නැත්නම් ඔයාට උග්‍ර විදිහට විෂාදය තියෙනවා නම් ඔයාට මැරෙන්න හිතිලා විතරක් නෙමෙයි ඔයා මැරෙන්න උත්සාහ කරලා තියෙනවා නම් ඔයාට මනෝවෛද්‍යවරයෙක්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර අත්‍යවශ්‍යයෙන්ම ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් උපදේශකවරයෙක්ගෙන් උපදේශනය සහ මනෝ ප්‍රතිකාරකවරයෙක්ගෙන් මනෝ ප්‍රතිකාර ලබා ගන්න. එහෙම නැත්නම් කවුන්සලින් සයිකෝതെරපිස් කෙනෙක්ගෙන් සයිකෝതെරපි වලින් ඔයාට පුළුවන් ඔයාගේ ડિප්‍රෙෂන් ලක්ෂණ අඩු කරගන්න. කොහොමද අපි මේ ડિප්‍රෙෂන් ලක්ෂණ අඩු කරගන්නේ? පුංචි කාලේ ඉඳන්ම මොන දොන ක්ලාමතකාරී අත්දැකීමක් ගැන ඔයාට ස්ට්‍රෙස්ෆුල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා විශ්වාසවන්ත කෙනෙක්ට මේ ඔයාගේ ජීවිතයේ තියෙන කතාව කියලා දෙන්න. කියලා ඉවර කරන්න. ඔයාගේ හිත නිදහස් කරගන්න. ඒකට ඔයා තෝරගන්න ඕනේ එක්ක මනෝපදේශකවරයෙක්. එහෙමත් නැත්නම් ඔයාගේ සමීපතම යාළුවෙක් හරි ඔයාගේ ගෙදර කෙනෙක් හරි කවුරු හරි ඔයාගේ හිතට සමීප හැබැයි මේ කතාව කියන එකෙන් ඔයාගේ ජීවිතේට කිසිම වෙලාවක ආපස්සට පසුතැවෙන සිදුවීමක් නොවන කෙනෙක්ව අනිවාර්යයෙන්ම ඔයා තෝරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ කතාව ඒ කෙනාට කියන්න. ඒකෙන් ඔයාගේ ડિප්‍රෙෂන් මට්ටම යම් තාක් දුරකට අඩු කර ගැනීම හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම අන්ඩර්ස්ටෑන්ඩින් තියෙන කෙනෙක්ට කියන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ශාරීරික ව්‍යායාම ෆිසිකල් එක්සර්සයිසස් කරන්න. ඇවිදිනවා, උඩ පනිනවා වගේ දේවල්. ඊට පස්සේ ඔයාට පුළුවන් ස්පෝර්ට්ස් එකක් මොකක් හරි මොනවා හරි කරන්න, වොලිබෝල් ගහන්න, බැඩ්මින්ටන් ගහන්න, එහෙම නැත්නම් ක්‍රිකට් ගහන්න, එහෙම නැත්නම් ඔයා කැමති නම් ස්විම් කරන්න. මේ වගේ මොනවා හරි ෆිසිකල් එක්සර්සයිසස් and ස්පෝර්ට් එකක් මොනවා හරි කරන එකෙන් ඔයාගේ මේ ડિප්‍රෙෂන් ලෙවල් එක යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් පොතක් කියවන්න. සින්දු අහන්න. සින්දු කියන්නේ සින්දු අහන්න ඕනේ දුක හිතන මූඩ් එකේ තියෙන සින්දු නෙමෙයි, බීට් එක වෙනස්. ඔයාට සතුටු හිතන විදිහේ සින්දු අහන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් හිත සංසුන් කරගැනීමේ අභ්‍යාස කරන්න. අපි බෞද්ධ රටක ජීවත් වෙද්දී භාවනා ක්‍රම අපි දන්නවා. ඊට පස්සේ කතෝලික ආගමේ එන, ක්‍රිස්තියානි ආගමේ එන එක හිත සංසුන් කරගැනීමේ අභ්‍යාස තියෙනවා. ඒ වගේම මනෝවිද්‍යාවෙත් වෙනවා SR simple relaxation. එහෙම නැත්නම් DMR වගේ රිලැක්සේෂන් තෙරපි එකක් කරන්න ඔයාට අවස්ථාව පුළුවන්. එතකොට මේ දේවල් ටික ටික කරගෙන යද්දී ඔයාටම නොදැනි ඔයාව වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ඔය ડિප්‍රෙෂන් ලක්ෂණ නැති වෙලා ඇත්තටම ඔයාට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මම මේ කොච්චර කිව්වත් සමහරවිට ඔයාට තනියම මේ ටික කරගන්න බැරුව ඇතිනේ. එතකොට ඔයාට මොනවද වෙන්න ඕනේ? ඔයාට අනිවාර්යයෙන්ම සහයෝගයක් ඕනේ. ඉතින් මේ සහයෝගයට ඔයාට පුළුවන් කවුන්සලර් කෙනෙක්ට කතා කරන්න, සයිකොලොජිස්ට් කෙනෙක්ට කතා කරන්න. එහෙමත් නැත්නම් මේ පේජ් එකට මෙසේජ් එකක් දාන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් අදට ගිහින් යන්න සුබ දවසක්.